දැන් ජලය ගැන උගන්වන්න තියෙන ටික ඔක්කොම ඉගෙනුවා. හරි ඉවරයි. හැබැයි මතක තියාගන්න ජලය කියලා කියන්නේ මේ පෘථුවියේ තියෙන වටිනාම මොකද්ද? සම්පත. ඒක දෙවෙනි වෙන්නේ මෙන්න මේකට විතරයි. ඔක්සිජන් වලට විතරයි. මොකද ඔක්සිජන් නැතුව අපිට විනාඩි 2-3කට වඩා ජීවත් වෙන්න බෑ. ඊළඟට ජීවත් වෙන්න බැරි එක මොකද්ද කියන්නේ? ජලය. දැන් මෙන්න මේ වගේ කෑල්ලක් නේ ඔය මැද පෙරදිග මිඩල් ඊස්ට් කියන්නේ. මේකේ තියෙනවානේ රටවල් 9ක් විතර. මේ එක රටකටවත් මොනව නැද්ද කියන්නේ? ජල මූලාශ්‍රයක් හෝ ගඟක් හෝ වැවක් හෝ පොකුණක් හෝ විලක් හෝ මොකක්වත්ම නැහැ. මාරයිනේ. මැද පෙරදිග කලාපයේ කිසිම රටකට එහෙම එකක් නැහැ. ඕමාන්, ක්වාටාර්, සෞදි, රියාද් ඔය මොකකටවත්ම නැහැ. ඒතර ඒගොල්ලන් හැබැයි අධික ජනගහනයක්. දැන් හිතන්න ඩුබායි ගත්තොත් එහෙම අධික ජනගහනයක් ඉන්නවා. සාමාන්‍ය මේ එකක් නෙවෙයි ඒක. ඇත්තට මේක ඩෙවලොප් කන්ට්‍රි එකක් හරිද? සංවර්ධිත රටක්. හරිද? අධික ජනගහනයක් ඉන්නවා. හැබැයි ජල මූලාශ්‍රයක් නැහැ. ඒතර ඒගොල්ලන්ට වතුර. ඔව් වතුර තියෙන්නේ මෙහෙමයි. මේක නිකන් අර්ධද්වීපය වගේ තියෙන මේ වටේටම මුහුදෝම තියෙන්නේ. හරි. ඒක එක රටවල් මොකක් කරනවද කියන්නේ? මේ රට මේක නම් මේක මෙතනින් මුහුදු වතුර ගන්නවා. අරගෙන තියෙන හදපු ප්ලාන්ට් එකක් වේරළේ. එසේ මෙසේවා නෙමෙයි හරිද? අක්කර 5-6ක විතර තියෙන ලොකු ප්ලාන්ට් එකක්. ඒකෙන් කරදිය වතුර අරගෙන මොකක් කරනවද? ලවණ අයින් කළා මිරිදිය කළා තමයි රටට දෙන්නේ. බොණ්ඩ අනම්මන ඔක්කොටම. දැන් ඔය හෝමුස් සමුද්‍ර සංධිය තියෙනවනේ. ඒක හරහා තමයි ඒ රටවල් වල ඔක්කොගේම තෙල් අපනයන කරන නැව් ටික එන්නේ. ඒතර ඒක හරියටම පටුම තැන ගාව තමයි ඉරාන් තියෙන්නේ. ඒතර ඉරානේ එතනින් යන්න දෙන්නේ නැහැ. ඒතර අරගොල්ලෝ තෙල් හැදුවට වැඩක් නැහැ. ඇයි? ගිනියන්න විදියක් නැහැ. එතකොට අද ප්‍රකාශයටපත් කළා දිනවා ඉරානය ලෝක සිතියමෙන් අයින් කරනවා කියලා. ඒක ඇරියේ නැත්තම් ට්‍රම්පට් අංකල් කියන්නේ. ඉරානයේ ලෝක සිතියමෙන් අයින් කරනවලු. ඒක ඇරියේ නැත්තම්. ඉරානය කියනවා ඒ වගේ ලොකු බලපෑමක් කළොත් ඉරානය කියන එක ගත්තොත් මේ මැද පෙරදිග තියෙන අනිත් රටවල් ටික ගත්තාම ඒ හැම රටක්ම ආරක්ෂාව ලබාගෙන තියෙන ඇමරිකාවෙන්. ඒ හැම රටකම මොකක්ද තියෙනවද? ඇමරිකන් බේස් කඳවුරක් තියෙනවා. ඒතර දැන් ඉරානය ඇමරිකාවට ගහන්න බෑ, ගොඩක් දුරින්නේ තියෙන්නේ. ඒතර ඉරානය කරන්නේ මොනවා කරන එකද? ඒ ළඟ තියෙන මැද පෙරදිග කලාපයේ අනිත් රටවල් වල හමුදා ඇමරිකන් හමුදා බේස් වලට ගහන එක කරන්න. දැන් ඒගොල්ලෝ කියනවා මේක තවදුරටත් ඇදගෙන යනවා නම් අපි මේ වෝටර් ප්ලාන්ට් එකට ගහනවා කියලා. පැහැදිලිද? ඒ එක රටක එක වෝටර් ප්ලාන්ට් එකකට ගැහුවොත් ඒ රටේ මිනිස්සුන්ට දවස් 3යි ජීවත් වෙන්න පුළුවන්. නේද? වතුර නැහැ. ඒ සප්ලයි එක දෙන්න බෑ. කෝ වතුර? මේ වෝටර් ප්ලාන්ට් වලට කිසිම සිකියුරිටි එකක් නැහැ. හැබැයි ඉරානයේ එච්චර අමානුෂික තත්වයකට යයි කියලා මං හිතන්නේ නැහැ. නමුත් ඒ තරම් පීඩනයක් එල්ල කළොත් සමහරට එහෙම කරන්න බැරිත් නැහැ. ඔක්කොගේම රටවල් ටිකට ගැහුවොත් මේක අමුසොහොනක් බවට පත් වෙනවා වතුර නැතුව. වතුරේ වටිනකම වෙනවා. වතුරේ වටිනකම වෙන ක්‍රමයක් නැහැ වතුර ගන්න ඒගොල්ලන්ට. දැන් අපි කල්පනා කරනවානේ ඒගොල්ලන්ට ඕනි තරම් තෙල් තියෙනවා, තෙල් විකුණලා පෝසත් වෙලා ආරෙ මේ කියලා නේ. හැබැයි සබාදහම ඒගොල්ලන්ට තෙල් දෙද්දි මොනවද දීලා නැද්ද? වතුර දීලා නැහැ. අපිට වතුර දීලා තියෙනවා, තෙල් දීලා නැහැ. ඒ නිසා තෙල් මිල වැඩි වෙනවා. බෙදලා දීලා තියෙන්නේ නේ. හම්බලට වතුර තියෙන ඕනි තරම් තෙල් එපා. තෙල් අරුන්ට තෙල් තියෙනවා, වතුර නැහැ. ඒක බෙදිලා තියෙන හැටි බලන්නකෝ. හරි. අන්න එහෙම ස්වභාවයක් තියෙනවා. වතුර සම්බන්ධයෙන් හරි. ලෝකේ ඊටාම වැදගත්ම සාධකයක් බවට පත් වෙනවා අනාගතයේදී ජල සම්පත කියන එක. මම හිතන්නේ තෙල් වලට වඩා වැදගත් වෙන සම්පතක් බවට පත් වෙයි. කියන්නේ කනිජ තෙල් නැතුව අපිට මේ ගල් ගුහා වලට වෙලා හරි කරුවලේ හරි ජීවත් වෙන්න පුළුවන් නේද? පයින් හරි යන්න පුළුවන් නේ. වතුර නැති වුණොත් අන්න එතෙන්දි තේරෙනවා තෙල් වලට වඩා මොකද වෙන්නේ? වතුර ඉස්සරහින් තියෙන්නේ සම්පතක් විදිහට නේ. ඒ ගැන තමයි ඔය කිව්වේ හරිද? ලෝකේ දැන් වෙන මේ ලෝකේ නෙමෙයි විශ්වයේ වෙන ග්‍රහ ලෝකයක අඟහරු මත ජීවය තියනවද කියලා බලන්න ඕනේ වුණාම ඒකේ අධ්‍යයනය කරන්නේ මොනවද තියනවා කියලාද? වතුර තියනවද කියලා තමයි බලන්නේ. ඒ කියන්නේ වතුර තියෙනවා නම් ජීවය පැවතිය හැක කියන එක. හරි. තේරුණාද? ඒ නිසා මේ මිහිතලයේ ජීවය කෙරෙහි මාර බලපෑමක් එල්ල කරන එකක් තමයි මොකද්ද? ජලය. ඒවයේ බලපෑම් ටික තමයි අපි ඔය කතා කරේ. කොච්චර වැදගත් වෙනවද ජලය ජීවීන්ට? මට කියන්න යුද්ධයේ ලංකාවට තියෙන ඍජු බලපෑම්ද වක්‍ර බලපෑම්ද?
වක්‍ර බලපෑම්නේ. ඍජු බලපෑම් නෑ. හරි. හැබැයි ඍජු බලපෑම් ඇති වෙන්නත් පුළුවන්. ඒකට හේතුව ඔයගොල්ලෝ දන්නේ නැති වුණාට ඉරානයෙන් ගහපු මිසයිල් දෙකක් ගිහින් තියෙනවා. ලංකාව පහු කළා මාලදිවයිනත් පහු කළාට පස්සේ තියෙනවා දූපතක්. මට නම් මතක නෑ ඒකේ. ඒකේ මිනිස්සු ටිකට වෙන තැනක් දීලා මුළු දූපතම ගත්තා. ගත්තේ ඇමරිකන් මොකද්ද? බේස් කැම්ප් එකකට. දැන් මේ මුළු දූපතම ඇමරිකන් කැම්ප් එකක්. ඒකට තමයි මේ ප්‍රහාරය එල්ල කරලා තිබුණේ. දන්නේ නැහැ නේද අපිට උඩින් ගියා කියලා ඒක. දන්නේ. ඒ උඩින් ගිහිල්ලා තියෙනවා හරිද? හැබැයි ඒක ඇමරිකන් අර ප්‍රතිමිසයිල් වලින් එකක් නිකම්ම වැටිලා තියෙනවා. ටාගට් එකට ගිහින් නැහැ හරිද? මේ එකක් විනාශ කරලා තියෙනවා. ඔය ඕකක් ගහනකොට අංශක කලා විකලා කියලා එහෙම තියෙනවනේ ඇන්ගල් එක. එක දශමයක් වෙනස් වෙලා අරකට ගහන එක මැදින් වැටුනොත් එකක් ඇති එකයි වැටෙන්න ඕනේ එකක් වැටුණා නම් ඇති. ඇයි ඔක්කොම ගිනි ගන්නවා. ඇයි ගෙවල් වල හැමතැනම ඇඳන් යට පෙට්‍රල් නේ. කෑන් වල පෙට්‍රල්. ඇයි පොලිමේ ඉඳලා වාහනයට ගහලා ඊට පස්සේ ඒක ගෙදර ගිහිල්ලා වාහනෙන් ඇදලා කෑන් එක දාලා ඇඳ යට ආයෙ වාහනේ අරන් පොලිමේට යනවා. අපේ රටේ මිනිස්සු හරි අමුතුයිනේ. එකතු කරනවා. පොඩි මිසයිල කෑල්ල කරනවා නම් ඔක්කොම ගෙවල් ටික ගිනි ගන්නවා. හැම ගෙදරකම පෙට්‍රල්. මේ මමත් දන්නේ ගැහුවට පස්සේ හරිද? මේ ගිහින් තියනවා දෙකක්. ඒ කොහෙන් ගහපේවද? ඉරානෙන් අර බේස් එකට ගහන ඒවා හරිද? අර දූපතට. ඔය විදිහට ඉරානි කරන්නේ වටේ තියෙන ළඟ ගහන්න පුළුවන් ඔක්කොම ඇමරිකන් කඳවුරු ටිකට ගහනවා. එතකොට මේ අනිත් අතට අනිත් පැත්ත ඇමරිකාවේ පැත්ත බැලුවොත් ඇමරිකාවේ ප්‍රහාරක යානා දෙකක් හදිසියේ ලංකාවට ගොඩ බාණ්ඩ අවසර ඉල්ලලා තියෙනවා. හරිද? මත්තලට ගොඩ බාණ්ඩ හරිද? එතකොට අවසර නැතුව ගොඩ බාණ්ඩ බෑ. එතකොට ජනාධිපතිතුමා අවසර දීලා නැහැ. ට්‍රම්පට් අංකල්ට මල පැනලාද දන්නේ නැහැ ඉන්නේ ආම්බලා. ඒකටත් දුන්නේ නැහැ නේ. ඊටපල්ලකෝ. ඊට පස්සේ අර ඉරාන නැව් දෙකේ හිටපු අයව බේරගත්තනේ. ඒක බේරගත්තනේ. අපිට මේක බාන්න දුන්නේ නැහැ. දෙගොල් අනේ මන්ද එක්ක අරගොල්ලන්ට වැරදිලා ඇවිල්ලා වදීද නැත්නම් අරුම ගහයිද අනේ මන්ද හරි. එහෙම වුණොත් කියන්න පුළුවන් යුද්ධේ ඍජු මොනවද? බලපෑම්. පරිස්සමින් ඉන්න හොඳේ. කල්පනාවෙන් ඉන්න හොඳේ. ඈත පේනවනම් නිකන් නිලා කූරු වගේ. නිතර ආස දිහා බලන් ඉන්න හොඳේ. තේරුණා? ඇත්තට අපි ඒකත් විහිළුවට අරන් තියෙන හැටි නේද? ලෝකේ මේ තරම් ව්‍යසනයක් වෙද්දී අපි ඒක ආතල් එකක් කරගෙන මහා පුදුම මිනිස්සු ඉන්නේ ලංකාවේනේ. අපිට මේක ආතල් වුණාට ඊශ්‍රායලයේ මිනිස්සුන්ට දැන් අර මිසයිල එනකොට සයිරන්ස් නලාකක් ගහනවානේ. අර මේවා යස් ගිහිල්ලා හැංගෙන්න කියලා. දැන් මිනිස්සු 3000ක් විතර හොස්පිටල් ඇඩ්මිට් කරලා තියෙනවා මෙන්න මේ මානසික රෝගය නිසා. PTSD post traumatic stress disorder. මේ අයට සයිරන් නලා හඬ ගහන්න නැති වෙලාවටත් ඒක ඇහිලා දුවනවා එහෙම. ඒ කියන්නේ ඒක ඇහෙනවා නිකන්. හරි? එතකොට heart rate එක හොඳටම මොන වෙලාද? වැඩි වෙලා. blood pressure මොකක් වෙලාද? වැඩි වෙලා. මිනිස්සුන්ගේ 3000ක් විතර දවසකට ඇඩ්මිට් කරනවා. කියන්නේ physically damage එකක් නැහැ. mentally damage. මුකුත් මෝටාර අනවන මේ මොකක්වත් වැදිලා නෙමෙයි. මේ සිටුේෂන් එකෙන් එන සයිකොලොජිකල් මේවා. ඇත්තටම ඔය රටවල් මොක වුණත් ඉන්න සාමාන්‍ය ජනතාවට යුද්ධය ඕනේ නැහනේ. සාමාන්‍ය ජනතාවට යුද්ධය ඕනේද? නෑ. ඔය නාකේ හම්පඩිය තුන් දෙනාට තමයි යුද්ධය ඕනේ. පැහැදිලිද? දැන් මේ මිනිස්සු කැමති නැද්ද තමන්ගේ දරුපවුල් එක තමන්ගේ ළමයි ඉස්කෝලේ යවලා ඒගොල්ලන්ට උගන්වලා හරිද විනෝදෙට ට්‍රිප් එකක් ගිහිලා සංසුන්ව සාමකාමී වෙන්න කැමති නැද්ද? ඒගොල්ලොම කල්පනා කරනවා ඇයි අපි මේ යුද්ධ කරන්නේ? අර තුල්සි කියලා කෙනෙක් ඉන්නේ ඇමරිකාවේ ඒගොල්ලන්ගේ සෙනට් එකේ. එයා කෙලින්ම කියලා තිබුණේ ඇමරිකාව ඉරානයට පහර දෙන්න ගත්තට ඉරානයේ කිසිම අභියෝගයක් ඇමරිකාවට තිබුණේ නැහැ කියලා. පහර දෙන්න තරම් අභියෝගයක් තිබුණේ නැහැ. පැහැදිලිද? මේ මෙයාට පිස්සු ඇත්තට. පිස්සු නැත්තම් කියයි කොරෝනා කාලේ සැනිටයිසර් බොන්න කියලා. කිව්වා එහෙම. ඔය සැනිටයිසර් බොන්න කියපු මිනිස්සයා ඔය. දැන් සමහර අය කියනවා මේම අපරාධේ මේ යුද්ධේ නතර කරන්න තිබුණේ තව මේ සෙන්ටිමීටර් භාගයයි කියලා. සෙන්ටිමීටර් භාගයයි තිබුණේ. ඇයි ට්‍රම්ප් ජනාධිපතිවරණයට ඉල්ලන වෙලාවේ වේදිකාවේ ඉන්නකොට ට්‍රම්ප්ට වෙඩි තිබ්බා. වෙඩිල්ල වැදුනේ කනේ මෙතන. කනෙන් කෑල්ලක් කඩලා ගියා.
හරිද? තව සෙන්ටිමීටර් භාගයයි මෙහෙට ආව නම් යුද්ධේ නැහැ. ජලය ටිකට දුන්නොත් නම් ඉවරයි හොඳේ. මාරවුලකටපත් වෙනවා. හැබැයි කොහොමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා විකිරණශීලී ද්‍රව්‍ය වලට නිරාවරණය වීමේදී ඔබ ආරක්ෂා විය යුතු ආකාරය කියලා ඒගොල්ලන්ගේ වෙනම මේව එකක් උපදෙස් මේවක් මාලාවක් නිකුත් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට සැකයක් තියෙනවා මොකක් කරයි කියලාද? නියුක්ලියර් වෙපන් වලට යයි කියලා. ගියොත් නම් ඉතින් ඉවරටම ඉවරයි. අවුරුදු 100ක් 200ක් යනකම් ප්‍රතිවිපාක විඳින්න වෙයි. ඇත්තට ඇයි ළමයි අපි අපේ ලෝකය සහ අපේ මිනිස්සු අපි විසින්ම අපි ආපහු විනාශ කරගන්නේ? මේ අමාරුවෙන් ආපු පරිණාමයේ කෙලවරේදී නං හිතෙන්නේ නැද්ද එහෙම? නිකන් හිමින් ඉන්න ගම ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න. ඇයි ඉතින් මිනිස්සු යුද්ධ කරන්නේ? ඇයි තාක්ෂණය භාවිතා කරලා හොඳට ඉගෙනගෙන ඔක්කොම කරලා ඒ තාක්ෂණයේ ඒ දැනුම භාවිතා කරලා මිනිස්සු මරන්න ආයුධ හදන්නේ අතිනවීන ආයුධ හදන්නේ. දැන් මට කියන්නකෝ ඔය ඒ කාලේ දැම්මහම මේ ජපානයේ පරමාණු බෝම්බ දෙක හිරෝෂිමා නාගසාකි වලට ඒ පරමාණු බෝම්බ දෙක කොස් ගහක කොස් ගෙඩියක් හැදෙනා වගේ ඉබේද හැදුනේ. මට කියන්නකෝ නෑ. හරි. මට කියන්නකෝ පරමාණු බෝම්බයක් හදන්න පුළුවන්ද මන්ද මානසික 4-5 දෙනෙක් එකතු වෙලා? කියන්නකෝ. පුළුවන්ද? බෑ. ඒ ලෙවල් වලට විතරක් ඉගෙන ගත්ත උන් කීප දෙනෙක් එකතු වෙලා පුළුවන්ද? ඒත් බෑ. නියුක්ලියර් ෆිසික්ස් ඉගෙන ගත්ත කෙනෙක් ඉන්න ඕනේ. පැහැදිලිද ඒක? නියුක්ලියර් ෆිසික්ස් ඉගෙන ගත්ත කෙනෙක් නැතුව කොහොමද හදන්නේ? එතකොට නියුක්ලියර් ෆිසික්ස් ඉගෙන ගන්නවා කියන්නේ එකේ පන්තියේ ඉඳන් කොහොම ඇවිල්ලා ඉගෙනගෙන එතෙන්ට එන්න ඕනිනේ නේ. එතකොට එයා මේක හදනකොට මේ පරමාණු බෝම්බේ එයා දන්නේ නැතුවද මේක හදන්නේ? අනේ මං හිතුවේ පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න හදන එකක්. මට කියන්නකෝ එහෙමද? නෑනේ. එයා ඉඳුරාම දන්නව නේද මේක මිනිස්සු මරන්න හදන්නේ කියලා? දන්නවා. දන්නවා. එතකොට මට කියන්න මෝඩයින්ගෙන්ද ලෝකෙට හානිය තියෙන්නේ? එහෙම නැත්තම් ඈ? ඒ කියන්නේ බුද්ධිමතුන්ගෙන්ද ලෝකෙට හානිය තියෙන්නේ මෝඩයින්ගෙන්ද? බුද්ධිමතුන්ගෙන් ලෝකෙට හානිය තියෙන්නේ. මෝඩයෝ කවදාවත් එහෙම හානි කරන්නේ නැහැ. උන්ගේ පාඩුවේ ඉන්නවා. ඒ නිසා බුද්ධිමතුන් තමයි ලෝකය විනාශ කරන්නේ. බුද්ධිමතුන් තව කල්පනා කරනවා ලෝකය විනාශ කරන්න පුළුවන් විදි. බුද්ධිමතුන් ඉක්මනින් විද්‍යාව ඉගෙන ගන්නවා. ඉගෙනගත්ත විද්‍යාව මානව වර්ගයා නැසීමට යොදා ගන්න පුළුවන් ක්‍රම මොනවද කියලා හොයනවා. එහෙනම් මෙතන මොකේද අවුල තියෙන්නේ? බුද්ධිමතුන්. හරිද? ඕකට කියන්නේ ಗುಣ නැන කියලා කියන්නේ නැන. ඒ කියන්නේ බුද්ධිමත් බව කියන එක. හරිද? හැබැයි මතක තියාගන්න මේ බුද්ධිමත් බවට තව කෑල්ලක් එකතු කරන්න ඕනි. ඒ තමයි මේක. මේ කෑල්ල කොහෙවත් උගන්වන්නේ නැහැ. කෙමිස්ට්‍රි වලට උගන්වනවද ඔයගොල්ලන්ට මානව ගුණධර්ම? ගන්නවද? ලියනවද පොතක මානව ගුණධර්ම මොනවද කියලා? නැහැ. ෆිසික්ස් වලට උගන්වනවද මානව ගුණධර්ම? නැහැ. බයොලොජි වලට උගන්වන්නෙත් නැහැ. ඔව්. නෑ මානව ගුණධර්ම කොහෙද උගන්වන්නේ? මානව ගුණධර්ම කොහෙවත් උගන්වන්නේ නැහැ. මානව ගුණධර්ම උගන්වන්න ගියොත් මොකද වෙන්නේ? ඒතර ඕගොල්ලෝ කියනවා අනේ මේ සර් මේ සිලබස් කවර් කරන්න. ඔයගේ ගියා ඉන්න එපා. අපිට ඔය ගුණ වලින් වැඩක් නැහැ. මෙඩිකල් ෆැකල්ටි ගියාම උගන්වනවද මානව ගුණධර්ම? ලෙඩුන්ට සලකන්න ඕනේ මෙහෙම මොන රෙද්දක්වත් උගන්වන්නේ නැහැ. ඇනටොමි ෆිසියොලොජි බයෝකෙමිස්ට්‍රි ඔය ටික උගන්වන්නේ. ඉතින් එකේ පන්තියේ ඉඳන් මෙඩිසින් ගිහිලා ඉවර වෙන කෙනුත් ඌ මොකක් ඉගෙනගෙන නැද්ද? මානව ගුණධර්ම ඉගෙන ගන්න ඌට අවස්ථාවක් හම්බෙලා නැහැ. උගන්වලත් නැහැ. ඉතින් ඌ ඊට පස්සේ මොකක් වෙනවද කියන්නේ? ඌගේ බුද්ධිය භාවිතා කරලා මොකද වෙන්නේ? මානව වර්ගයා විනාශ කරන විදිය හදද්දී ඌට ඒක ෆීල් වෙන්නේ නැහැ. අනේ මම මේ මිනිස්සු මරන්න නේද මේක හදන්නේ කියලා. ඌ ඒක හදලා ගන්න තියෙන ගාණක් ගන්නවා. ඒ නිසා මිනිසුන්ට මොකක් උගන්වන්න වෙනවද? ළමයි ඉගෙන ගන්නකොට ಗುಣධර්ම උගන්වන්න වෙනවා. ඔබ ඉගෙන ගන්න විද්‍යාව තියෙන්නේ මිනිසා මොනවා කරන්නද? මානව වර්ගයාගේ පැවැත්ම තහවුරු කරන්න මිසක් මානව වර්ගයා විනාශ කරන්න නෙමෙයි. ඒකට භාවිතා කරන්න එපා. ඒක ඔළුවේ තියෙන කෙනෙකුට කිව්වොත් එහෙම මෙන්න මේ බෝම්බේ හදන්න උදව් වෙන්න කියලා ඌ කියනවා. නෑ දෙන්නම් මිලියන 12000ක් දෙනවා මේක හදන්න. එයා මොකද කියන්නේ? අනේ මට එපා මං ඉච්චර කල් ජීවත් වෙන්නෙත් නෑ නේ මිලියන 12000 පාවිච්චි කරන්න. ඒකෙන් මං කරන්නේ තව මිලියන 12000ක් විතර මිනිස්සු මරණ එකනේ. මට එපා ඒක. මම කරන්න බෑ ඒක. කියලා කියන්න පුළුවන් තත්ත්වයක් හැදෙනවා. සියලුම විද්‍යාඥයෝ එහෙම කිව්වොත් එහෙම ඔය කියන එක බෝම්බයක්වත් මොනවා කරන්න බෑද? හදන්න බෑනේ. එහෙම වුණා නම් සුන්දර ලෝකයක් නිර්මාණය වෙනවා. මිනිසා මිනිසුන්ට එරෙහි වෙන්නේ නැති. විද්‍යාව ඊටාම භයානකයි ಗುಣධර්ම වලින් තොර වුණොත්. හරි. දවසක මේ විද්‍යා දැනුමෙන් තමයි ලෝකේ මොනවා කරන්නේද? මුළුමනින්ම විනාශ කරන්නේ මිනිස්සු. හේතුව මිනිස්සු ගාව මොනවා නැද්ද? ಗುಣධර්ම නැහැ. ಗುಣධර්ම උගන්වලත් නැහැ. ගොඩක් අය කියන්නේ ಗುಣධර්ම ඕනේ නැහැ කියලා. විශේෂ ගැන ගත්තන් ඇති කියලා. අන්න එහෙම ඉගෙන ගත්ත විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ හොඳ දැනුමක් තියෙන හොඳ උගත්තු එකතු වෙලා ලෝකයේ දවසක
විනාශ කරනවා. හැමදාම පරීක්ෂණ කරන්නේ ඉක්මනින් කෙටි කාලෙකින් වැඩි ගාණක් මරන්න පුළුවන් විදිහ මොකද්ද කියලා. මදුරුව මරනවා වගේ. තේරුම් ගන්න ලෝකෙට වෙලා තියෙන දේ. ඒවා ගැන හිතන්න. එහෙම සිතුවිලි තියෙන මිනිස්සු හිටියනම් මෙහෙම වෙන්නේ නැහැ ලෝකෙට.